හොඳයි දරුවනේ සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද මේ අපි පටන් ගන්න අලුත් වීඩියෝ සීරීස් එකක්. ඒක තමයි විද්‍යුත් පැතුරුම්පත් සම්බන්ධයෙන් කරන වීඩියෝ මාලාවක්. ඉතින් මේ පාඩමෙන් ඔයාලට ප්‍රශ්නයක් එනවා O level විභාගෙට. ලකුණු 10ක් විතර හම් වෙන ප්‍රශ්නයක් එනවා. ඊට අමතරව බහුවර්ණ ප්‍රශ්න කීපයක් එනවා. එතකොට විද්‍යුත් පැතුරුම්පත් මුදුකාංගයක් තමයි Excel කියන්නේ. Microsoft Excel. අපි බලමු කොහොමද Microsoft Excel කම්පියුටරේ on කරගන්නේ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලම මම යනවා search bar එකට ගිහින් type කරනවා Excel කියලා. එතකොට බලා ගන්න පුළුවන් මේ විදිහට window එකක් දිස් වෙනවා. ඒකේ මම යනවා ඉස්සෙල්ලාම අලුත් ෆයිල් එකක් නිර්මාණය කරගන්නනේ මම හදන්නේ. ඒක නිසා home කියන tab එකේ new කියන එකට යනවා. new කියන එකේ තියෙනවා blank workbook කියලා. ඒක ගන්නවා. ඒක ක්ලික් කරලා ඒක ගන්නවා. අපි ඉස්සෙල්ලාම මේකේ මූලික දේවල් ටික අඳුරගමු. ඉස්සෙල්ලාම බලමු මොකද්ද මේ මාතෘකා තීරුව. title bar කියන්නේ මොකක්ද කියන එක බලමු. මේ තියෙන්නේ title bar එක. අපිට පුළුවන් මේ ෆයිල් එක කැමති නමකින් desktop එකේ save කරගන්න. ඒකට මම යනවා file save as වලට යනවා. ගිහින් browse එකට ගිහින් මම desktop එක select කරගන්නවා. කළා මම දෙනවා B1 කියලා. save කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් title bar එකේ මේකේ නම වැටලා තියෙනවා B1 කියලා. අපි ඊළඟට බලමු මොකද්ද මේ ribbon එක කියන්නේ කියලා. ribbon එක කියන්නේ මෙන්න මේ තීරුවට. ඒක උඩින් අපිට බලා ගන්න පුළුවන් පටි තියෙනවා, tabs තියෙනවා, file මේ home, insert, draw, page layout ඔය විදිහට tab තියෙනවා. ඒවට අදාළ වෙන විදිහේ කොටස් වලට ribbon එක බෙදිලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. දැන් home කියන tab එකට ගියපුවම ඒකේ තියෙනවා clipboard කියලා තියෙනවා, font කියලා තියෙනවා, alignment කියලා තියෙනවා. ඒවට අදාළ tools උපකරණ වෙන වශයෙන්ම තියෙනවා. ඊළඟට බලමු අපි ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව. ඒ කියන්නේ මෙන්න මේ කොටස. මෙතන ඊතලයක් තියෙන පල්ලෙහාට අපිට ඒක ඔබපුවම පල්ලෙහාට මෙනු එකක් ඕපන් වෙනවා. ඒකෙන් පෙන්නනවා මෙතන තියෙන අයිකන් ටික. හරිය වැටිලා තියෙන්නේ මෙතන තියෙන save එකට. ඒ වගේම මෙතන තියෙන අනිත් බටන් දෙක undo, redo. අපිට මේ ඉක්මන් ප්‍රවේශ තීරුව quick access toolbar එකෙන් මොකක් හරි එකක් අයින් කරගන්න ඕන නම් මෙතන ටික් එක අයින් කරන්න පුළුවන්. දැන් බලා ගන්න පුළුවන් save කියන එක අයින් වුණා. මට ආපහු ඒක ගන්න ඕන නිසා මම ආපහු එකට ටික් එකක් දානවා, හරියක් දානවා. මේ තියෙන අයිකන් උඩට ගියපුවාම අපි mouse point එක තිබ්බාම ටිකක් වෙලා යනකොට ඒකෙන් කරන්නේ මොකද්ද? දැන් save button එක උඩට ගියපුවාම save කියලා වැටෙනවා. ඒකේ shortcut keyboard එක control ධන S keyboard shortcut එක මොකද්ද කියන එකත් වැටෙනවා. අපි දැන් බලමු පාලන බොත්තම් වලින් මොකද්ද කරන්න කියලා. ඒ කියන්නේ control buttons. මේක තමයි close button එක. සමහර අය කියනවා cut කියලා. cut කියන එක නෙමෙයි නිවැරදි වචනේ close button එක. මේකෙන් අපිට පුළුවන් ඕනනම් Excel sheet එක close කරලා දාන්න. මේක ඔබපුවාම close වෙලා යනවා. මම නැවතත් ආපහු ඒක open කරගන්නවා. මේකෙන් පුළුවන් minimize කරන්න. minimize කරපුවාම task bar එකට යන්නේ. ආපහු මම එතෙන්ට ගිහිල්ලා මේක on කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන් size එක අඩු කරගන්න පුළුවන්. මේක කොටු දෙකක් ආපුවාම මේක සම්පූර්ණ ස්ක්‍රීන් එක පුරාම යනවා. ඒ විදිහට මේ බටන් එක ප්‍රෙස් කරලා අපිට size එක ඕන විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්.
දැන් බලමු අපි කෝෂයක් කියන්නේ මොකක්ද කියලා. කෝෂයක් කියන ළමයි ඇත්තටම මේ වගේ එක කොටුවකට තමයි කෝෂයක් කියලා කියන්නේ. ඔයාලට පේනවා ඇති මේ වගේ කෝෂ ගණනාවක් එකතු වෙලා තමයි දීමාන තලයක පේලි සහ තීරු වශයෙන් හැදිලා තමයි මේ විද්‍යුත් පැතුරුම්පත නිර්මාණය වෙලා තියෙන්නේ. දැනට සක්‍රිය වෙලා තියෙන කෝෂය තමයි මේ කළු පාටෙන් highlight වෙලා පෙන්වන්නේ. වටේට බෝඩර් එක කළු පාටෙන් highlight වෙලා පෙන්වන්නේ දැනට සක්‍රිය වෙලා තියෙන කෝෂය. මේ හැම කෝෂයකටම අනන්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ ලිපිනයක් තියෙනවා, ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ දැන් මම කැමති ඕනම තැනක ක්ලික් කරපුවාම එක සෙල් එකක් සිලෙක්ට් වෙනවානේ, කෝෂයක් සිලෙක්ට් වෙනවානේ. ඒකට අදාළ ලිපිනයක් තියෙනවා. මේක අහවල් තැන තියෙන මේ කෝෂය කියන එක තමයි ඒ ලිපිනයෙන් කියන්නේ. මේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තමයි මේ ලිපිනේ වැටෙන්නේ. මම දැන් සිලෙක්ට් කරොත් එහෙම ඒ තීරුවේ පළවෙනි පේලියේ පළවෙනි කොටුව තේරුවොත් එහෙම මෙතන වැටෙනවා A1 කියලා. තව තැනක් සිලෙක්ට් කරොත් එහෙම ඉස්සල්ලාම තීරුව සහ ඊට පස්සේ ඒ තීරුවට අදාළ පේලියේ අංකය වැටෙනවා. මෙතන නම් L9. ඒ විදිහට කෝෂයේ ලිපිනය මෙතන වැටෙනවා. ඒකට කියන්නේ name box එක කියලා. නාම කොටුව. එතකොට ළමයි සූත්‍ර තීරුව කියලා කියන්නේ මෙන්න මේ කොටසට. කියන්නේ මෙන්න මේ කොටසට තමයි සූත්‍ර තීරුව කියන්නේ. ෆෝමියුලා බාර් කියන්නේ මේ කොටසට. ෆෝමියුලා බාර් එක අපි බොහෝ විට විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග පාවිච්චි කරන්නේ ගණනය කිරීම ඒ වගේ දේවල් සඳහානේ. එතකොට අවශ්‍ය ශිත ලියන්න මෙතන පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා තමයි එතෙන්ට කියන්නේ ෆෝමියුලා බාර් එක කියලා. ළමයි එතකොට මේ තියෙන්නේ horizontal scroll bar එක. මේ horizontal නෙවෙයි vertical scroll bar එක. සිරස් තීරු මාරුව. මේකෙන් අපිට මේ විදිහට මෙහෙම පල්ලෙහාට යන්න පුළුවන්. ආපහු උඩට එන්න පුළුවන්. මේ තියෙන්නේ horizontal scroll bar එක. මේකෙමුත් අපිට තිරස් අතට එහාට මෙහාට යන්න පුළුවන්. දැන් ඔයාලා බලන්න ඇති මේකේ තීරුනේ මේ අතර තියෙන්නේ. තීරු කීයක් වගේ උඩරිම තියනවාද කියලා බලන්න ඇති. අපි ගියොත් එහෙම ටිකක් මෙහාට මේක Z එකෙන් ඉවර වෙනවා. X Y Z. Z වලින් ඉවර වෙලා ආයෙ පටන් ගන්නෙ AA. ඊට පස්සේ AB, AC, AD ඔය විදිහට අයිනටම එනකන් යනවා. කොතෙන්ට යනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. මේකේ ගත්තොත් එහෙම control එකත් එක්ක දකුණු පැත්තේ තියෙන arrow keys මේ බොත්තම උපපුවාම අපිට බලා ගන්න පුළුවන් මේකේ තීරුව කොච්චර දුරකට යනවද කියන එක. ඒක බලා ගන්න මෙහෙමයි. මම මේ විදිහට control button එකත් එක්ක arrow key එක press කරනවා. එතකොට බලා ගන්න පුළුවන් මේකේ අන්තිම තීරුව බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ පේලි කීයක් තියනවද? ඔක්කොම පේලි කීයක් තියනවද කියලා බලා ගන්න පුළුවන්. මම control එකත් එක්ක පල්ලෙහාට යන යටට යන arrow key එක ඔබනවා. එතකොට බලා ගන්න පුළුවන් මේ හරියේ දසලක්ෂ 48576ක් තියෙනවා පේලි. එතකොට මේ අතර තියෙන්නේ පේලි. mouse එකේ left button එක වම් බොත්තම ක්ලික් කරගෙන මෙහෙම drag කරගෙන ඇදගෙන යන්න පුළුවන්. මම ඔයාලට පේලියක් select කරලා පෙන්නන්නම්. මේ විදිහට මේවට පේලි කියලා කියන්නේ. එතකොට උඩින් තියෙන්නේ තීරු columns. මේවට කියන්නේ columns කියලා.
අපිට මේ බටන් එක පාවිච්චි කරලා පුළුවන් අලුතෙන් ෂීට් එකක් ගන්න. එකතු කිරීමේ ලකුණ මම ප්‍රෙස් කරනවා. එතකොට බලා ගන්න පුළුවන් මේ විදිහට ෂීට් ගන්න පුළුවන්. ෂීට් අතර එහා මෙහා යන්න තමයි මේ arrow keys පාවිච්චි කරන්නේ. එතකොට මේවා රීනේම් මේවට මේ ෂීට් වලට නමක් දෙන්න පුළුවන්. මේ ෂීට් එක උඩට මේ ස්ථානයට ගිහිල්ලා ඩබල් ක්ලික් කරපුවාම ඒක highlight වෙනවා. ඊට පස්සේ back space key එක ඔබලා මම නමක් දෙනවා. මේ විදිහට ඒ ෂීට්ස් වලට නම් දෙන්න පුළුවන්. මේ විදිහට right click කරලා ඕනනම් delete කරන්නත් පුළුවන්. ෂීට් එක උඩට ගිහින් right click කරලා delete කරන්න පුළුවන්.